දෙරටක ක්‍රීඩකින් සේම ජයගෝසා මැද දෙරටේම ප්‍රේක්ෂකින් තරඟ වැදී මෙවර 2020 ලෝක කුසලානේ අවසන් තරඟ නිමාව සටහන් වුණේ T20 කප්පිත්තන් ලෙස සැලකෙන ඉන්දියානුවන් හා නවසීලන්තය අතර ප්‍රබල තරඟ නිමාවක් සටහන් කරමිනුයි ප්‍රේක්ෂකින් 1,30,000කට වඩා එක්රොක්කු නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය හිමි කරගනිමින් නවසීලන්ත නායකයා තීරණය කළේ පන්දු රැකීමටයි. නවසීලන්ත නායකයාගේ එම තීරණයට සුපිරිතම අභියෝගයක් ලබා දෙමින් ඉන්දිය ආරම්භක පිතිකරුවන් දෙපළ අභිෂේක් ශර්මා සමග සංජු සැම්සන් පළමු කඩුල්ල වෙනුවෙන් අති වේගවත් ලකුණු 98ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ පන්දු ආර 7යි. එක් පන්දුවක් පමණක් වැය කරමින් වූ අතර තරඟාවලිය පුරා අසාර්ථක පිතිකරුවෙකු අභිෂේක් ශර්මා පන්දු 18කදී සිය අර්ධ ශතකය ලබා ගැනීමෙන් මෙවර 2020 ලෝක කුසලානේ වේගවත්ම අර්ධ ශතකලාභියා ලෙසට පෙරමුණ ගැනීමට සමත් වුණා. අනතුරුව සංජු සැම්සන් සමග එක් වූ ඉෂාන් ක්‍රිෂාන් ලකුණු ලබා ගැනීමේ වේගය තවත් වැඩි කරමින් දෙවන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 105ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුණා. පන්දු 46කදී 4 පාර 5ක් හා 6 පාර 8ක් සමග සංජු සැම්සන් රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 89ක්. 15 වන පන්දු වාරයේ පළමු පන්දුවට සංජු සැම්සන්, ඉෂාන් ක්‍රිෂාන් හා නායක සූර්යකුමාර් යාදෙව් යන පිතිකරුවන් තිදෙනෙකුගේ කඩුළු දැවී යාමත් සමග වේගයෙන් ඉදිරියට ඇදී ඉන්දිය ලකුණු ලබා ගැනීම වේගය පහළ යාමත් සමග මෙම තරඟාවලිය තුළ නූලෙන් බේරී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම් ලකුණු වාර්තාවද අද දින තුලත් සුරකුණේ ඉන්දිය කණ්ඩායම පන්දු වාර 20 තුල කඩලු 5කට ලකුණු 255ක් රැස් කළ නිසාවෙන් ඉන්දිය පිතිකරුවන් එලෙසින් නිර්මාණය කළ දැවැන්ත ලකුණු පූර්ව පසු කරලීමට නවසීලන්තයට ඉඩ නොදුන් අක්ෂා පටේල් ප්‍රමුඛ ඉන්දිය පන්දු යවන්නන් දැඩි පීඩනයක් නවසීලන්ත පිතිකරුවන්ට ලබා දෙමින් 2026 T20 කිරුළ ಭಾರತ දේශය තුල රඳවා ගනිමින් තම 2020 බලය නැවත වරක් ලොව හමුවේ ගෙනහැර දැක්වුවේ ලක්ෂ සංඛ්‍යාත ඉන්දිය ප්‍රේක්ෂකින් සතුටු කඳුළු වලින් නහවමිනුයි පන්දුවර 19ක් තුල ලකුණු 150කට නවසීලන්ත සියලු පිතිකරුවන් දවලමින් දෙවන්ත ලකුණු 96ක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.